ඔයාලා දැකලා තියෙනවද මේ කෙනෙක් මරුණට පස්සේ මේ එයාට 7 දවසේ දාන දෙනවා, අවුරුද්ද දාන දෙනවා, එතකොට 3 මාස දාන දෙනවා, අවුරුදු 7 දාන දෙනවා, අවුරුදු 10 දාන දෙනවා. ඉතින් ඒ දේවල් දැකලා තියෙනවද? ඔක්කොම දැකලා තියෙනවනේ මේ වීඩියෝ එක බලන. ඉතින් මම නම් කියන්නේ ඇත්තටම මේ ඒ පින් ගන්න අපි දෙන පින් ගන්න පුළුවන් තැනක හිටියා නම් අවුලක් නැහැ. ඒත් අපි දන්නේ නැහැනේ, අපිට බලන්න බෑනේ. තාම ලෝකෙ දියුණු නැහැනේ ප්‍රේත කොට්ටාස බලන්න අපිට. ඉතින් මම කියන්නේ ඒ දෙන පින් අපිට හොඳයි. අපිට දෙයක් එනවා. ඒත් අහන්නකෝ. ඒත් මේ ඒ මනුස්සයා මැරෙන්න කලින් ඒ මනුස්සයා දැන් මම මැරුණා කියමුකෝ. මම මැරුණාට පස්සේ අපේ කට්ටිය බැලෙන්න හදනවා මේ මට 3 මාස දාන 7 මාස දාන එහෙම කරන්න හදනවා. ඉතින් මට ඒක පිනක් ගන්න බැරි තැනක මම හිටියොත් මේ පින් එයාලට වැඩක් තියෙයි, මට වැඩක් නැහැනේ. ඒත් මම ජීවතුන් අතර ඉද්දී මම එපයි පින් කරගන්න. පින් කරගෙන මේ හොඳ දේවල් කරලා දන් දීලා ඒ දේවල් මමයි කරගන්න ඕනි. මම ජීවතුන් අතර ඉද්දී. ඉතින් මැරුණාට පස්සේ නිවන් සැප ලැබේවා කියලා බැනර් ගහගෙන වැඩක් නැහැ. වැඩක් නැහැ එහෙම ගහලා. අපි ජීවතුන් අතර ඉද්දී ඒ දේ කරගන්න ඕනි. අපි ජීවතුන් අතර ඉද්දී පින් දහම් කරගෙන ඒ දේවල් මේ අපි යන තැනට අරන් යන්න ඕනි. එහෙම කරගත්තොත් කවුරුත් දෙන පින් අපිට ලබා ගන්න ඕනේ නැහැ. මොකද අපි කරගත්ත දේවල් අපිට තියෙනවා. ඒ දේවල් හොඳටම ඇති. එහෙනම් තෙරුවන් සරණයි.